ශ්‍රී රතනපාල දහම් පාසල තබගල්ල. දරුවන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනයත් සදාචාර ගුණධර්ම වර්ධනයත් උදෙසා වාර්ෂිකව මසකට වරක් විවිධ ආගමික වැඩසටහන් මාලාවන් සංවිධානය කරමින් පවත්වාගෙන යයි. එම වැඩසටහන් මාලාව යටතේ සෑම පෝය දිනකදීම විවිධ ආගමික කටයුතු ආගමානුකූලව හා ශ්‍රද්ධාවෙන් යුතුව සංවිධානය කරමින් දරුවන්ට බෞද්ධ සංස්කෘතිය සමීපව අත්විඳීමට අවස්ථාව සලසා දෙනු ලබයි. ඒ අනුව මෙවර අප්‍රේල් පොහොය දිනය නිමිත්තෙන් අතිශය ගෞරවනීය සහ ආකර්ශනීය මල් පෙරහැරක් සංවිධානය කරන ලදී. මෙම මල් පෙරහැර බෞද්ධ සංස්කෘතියේ සුවතත් දරුවන්ගේ නිර්මාණශීලීත්වයත් එකට එක් කරමින් අතිශය සුන්දර දසුනක් බවට පත්විය. පෙරහැරේ විශේෂත්වයන් ලෙස කසකරුවන්ගේ කසවලින් නැකුණු රිද්මවත් නාද රටා, හේවිසි වාදනවලින් නැකුණු විචිත්‍රවත් හඬ, අතීතයේ සිට පැවත එන ගස් රබු ගෙඩියට මල් ගසා අලංකාර කළ පාපැති, බෞද්ධ කොඩි අතිතිව ගමන් කළ දරුවන්, වර්ණවත් වූ මල් වට්ටි සකස් කර තනි පෝලිමට ගමන් කළ දහම් පාසලේ සියලුම දරුවන් යන මෙම සෑම අංගයක්ම පෙරහැරට අලංකාරයක් එක් කළේය. මෙම කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා දෙමව්පියන්ගේ මහත් සහයෝගයත් දහම් පාසලේ ගුරු මණ්ඩලයේ කැපවීමත් විශේෂයෙන් සඳහන් කළ යුතුය. මෙවන් වැඩසටහන් මගින් දරුවන් තුළ බෞද්ධ ගුණධර්ම වර්ධනයත් බෞද්ධ සංස්කෘතිය පිළිබඳ දැනුම ලබා දීමත් පන්සල සමග අන්‍යෝන්‍ය සබඳතාව වර්ධනය කර ගනිමින් වගකීම් සහගත පුරවැසියන් ලෙස හෙට දිනට ඔවුන් සූදානම් කිරීම මෙම ක්‍රියාවලියේ බලාපොරොත්තු වුණු අරමුණු විය. මෙම වැඩසටහනට දායක වූ සැමට ශ්‍රී රතනපාල දහම් පාසල වෙනුවෙන් පුණ්‍යානුමෝදනා ස්තුතිය උදකර සිටිනවා. තෙරුවන් සරණයි. බුදුහාමුදුරුවෝ අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති බුදුන් වඳින්නට ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ බුදුහාමුදුරුවෝ අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට
පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ